අප දන්නවා මෙම කම්බන් උත්සවය අදට දින 4ක් මුළුල්ලේ පැවැත්වෙනවා මේ වසරේදී. මා හිතනවා අපේ සමාජයේ ඇති වී තිබෙන මහා ගැඹුරු ඛේදවාචකයෙන් අපි යලිගොඩේීම සඳහා පොරබැදීමක් කරනවා නම් සාහිත්‍ය සංස්කෘතිකමය ශාස්ත්‍රයට විශාල වගකීමක් පැවරලා තිබෙනවා. 12 වන සියවසේදී පමණ කම්බන් දෙමළ සාහිත්‍යයේ කිවිදානන් විසින් රාමායනය නැවත ප්‍රතිනිර්මාණය කරලා ඉදිරිපත් කරන්න සමත් වුණා. සෑම වසරකම කම්බන් කලහගම් එහෙම නැත්නම් කම්බ සංගමයේ විසින් ඔහුගේ කවි පිළිබඳව ඔහුගේ සාහිත්‍ය මෙහෙවරන් පිළිබඳව ඒ තුල ගැබ්වී තිබෙන සමාජ සාධාරණත්වය පිළිබඳව යහපත් දිවි පැවැත්ම පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. නිරන්තරයෙන් ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්නවා. මා හිතන්නේ වර්තමානයේ අපි සමාජයක් හැටියට මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය, අපේ සමාජ රටාව මුළුමනින්ම අපේ දරු පරම්පරාව යන්ත්‍ර බවට පත් කරන ආකෘතියක් ගොඩනැගිලා තිබෙනවා. අප සාමාන්‍යයෙන් කල්පනා කරනවා අපේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ යහපත් අධ්‍යාපනයක් ලබා දීමෙන් කියලා. ඒ වෙනුවෙන් අපේ අම්මලා තාත්තලා දෙමව්පියෝ තමගේ දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වේසක් දරනවා. හැබැයි ඒ වේස විසින් ඒ දරුවාට අත්පත් වී තිබෙන ඉරණම කුමක්ද? පාන්දර නැගිටින දරුවෙක්, නිදිමත තුලින්ම පාසල් යන දරුවෙක්, පාසල් ඇවිල්ලා නැවත අමතර පන්ති යන දරුවෙක්, රෑ මධ්‍යම රාත්‍රී වෙනකම් පොත අතේ තියාගෙන ඉන දරුවෙක් අද බිහි වෙලා තිබෙනවා. අපි දරුවෝ හදන්නේ යන්ත්‍රයක ඇණයක්, මුරුච්චියක්, දැතිරෝධයක් ලෙසද? අපි කැමති වුණත් අකමැති වුණත් අද අපේ දරුවන් විශාල ප්‍රමාණයක් යන්ත්‍රයක කුඩා කොටසක් බවට පත් වී තිබෙනවා. යන්ත්‍රයක කොටස් බවට පත් වුණු දරුවන්ගේ අපිට හිමි වෙන අනාගතය කුමක්ද? හදවතේ තෙතමනයක් නැති දරුවෝ, ආදරයේ ලෙන්ගතුභාවය නැති දරුවන්, අනේකා පිළිබඳ සහකම්පණය නොමැති දරුවන් ඇති වෙන සමාජයක් අපි ඉදිරිපිට නිර්මාණය වෙලා තිබෙනවා. සියලුම යහපත් මිනිස් සබඳතා අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. අද සමාජයේ වටිනාකම් බවට පත් වී තිබෙන්නේ කුමක්ද? ලොකු වාහනය, විශාල නිවස, වැඩි ධනය සමාජයේ වටිනාකම් බවට පත් වී තිබෙනවා. එනිසා අපේ සමාජයට යලි වටිනාකම් හර පද්ධතියක් අවශ්‍යයි. තෙතමනයක් තිබෙන දරුවෝ, අනේකා ගැන සහකම්පනයක් තියෙන දරුවෝ, ආදරයේ ලෙන්ගතුකම තිබෙන දරුවන් අපේ සමාජයේ යලි ඇති කළ යුතුයි. අන්න ඒදී අපි විශ්වාස කරන මෙම කම්බන් මේ උත්සවයේ ඉතාමත් වැදගත් මෙහෙවරක් ඒ වෙනුවෙන් ඉටු කරනවා. පසුගිය දින තුනේම තමුන්නාන්සලාගේ දරුවන් තමුන්නාන්සලා එකතු වෙලා සාහිත්‍ය කවියේ තිබෙන ගැඹුර, කම්බන් රාමායණයෙන් අපිට කියලා දෙන අත්දැකීම්, අපේ ජීවන රටාව අපි එකිනෙකා ඒත්තු ගන්නමින් හදාරන්න පටන් ගන්නවා. අපි වැඩිපුර පර්යේෂණ කරන්නේ කොයි දිශාවටද? අපි වැඩිපුර අධ්‍යයනය සඳහා යොමු වෙන්නේ මොන දිශාවටද? අද ප්‍රබලතම විශාලතම දිශාව තාක්ෂණය. ෆෝන් එක අතේ තියෙන දරුවන් මොන සාහිත්‍ය ලෝකයටද ඇතුල් වෙන්නේ? ඒ ෆෝන් එකේම එක ඇප් එකක් බවට අපේ දරුවන් පත් වී තිබෙනවා. එහෙනම් දරුවන්ට පැතුරුණු ලෝකයක් අපි නිර්මාණය කරන්න ඕන. දරුවන්ට විශාල ලෝකයක් අපි ඇති කරන්න ඕන. අන්නේ විශාල ලෝකේ නම් සාහිත්‍ය, කලාව, තෙතමනය, ආදරය පෙරදර කරගත් ලෝකයක් අපේ දරුවන්ට නිර්මාණය කරන්න ඕන. අපි දන්නවා අපේ සමාජයේ බෙදුරු සමාජයක් බවට පත් වී තිබුණා. එකිනෙකා කෙරෙහි සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් අපි ඉදිරිපිට තිබුණා. උතුරේ දෙමළ ජනතාව කෙරෙහි දකුණේ සිංහල ජනතාව සැකය, වෛරය, ක්‍රෝධයෙන් බලන සමාජයක් තිබුණා. උතුරේ දෙමළ සමාජය සිංහල සමාජය ලෙසම බලන සමාජයක් තිබුණා. එකිනෙකා අතර සැකය, වෛරය, ක්‍රෝධයෙන් බලන සමාජයක් අපිට ඉතුරු කරන්නේ කුමක්ද? උතුරටද දකුණටද කිසිදු ජයග්‍රහණයක් අපිට ඉතුරු කරන්නේ නැහැ. අපිට ඉතුරු කරන්නේ විනාශය. අපිට ඉතුරු කරන්නේ ඛේදවාචකය. එහෙම නෙවෙයිද? යුද්ධයකදී පළමු විටම මේ යන්නේ මනුස්සත්වය. සාහිත්‍යයේදී පළමු නැගිටින්නේ මනුස්සත්වය. එනිසා අපි සාහිත්‍යයක් අවශ්‍යයි. අපිට තාමත් ඛේදනීය ඉතිහාසයන් තිබෙනවා. තාමත් අපිට සොයාගන්න බැරි ඉතිහාසයන් තිබෙනවා. මා තාමත් කල්පනා කරනවා මැතිවරණයේ ඡන්ද වෙනුවෙන් පුස්තකාලයක් ගිනි තියන්නේ කොහොමද කියලා. ඡන්දයකදී මැතිවරණ කාර්යාලයක් ප්‍රහාරයක් එල්ලවීම විය හැකි දෙයක්. ඡන්දයකදී දෙදෙනෙක් අතර ගැටුමක් ඇති විය හැකි තත්වයක් තිබුණාම. හැබැයි ඡන්දයකදී පුස්තකාලයක් ගිනි තියන්නේ ඇයි? මා දන්නේ ඒක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා. අපේ උතුරේ ජනතාව සහ මේ පොතපත අතර ඉතාමත් අයින්ද්‍රිය සබඳතාවයක් තියෙනවා. උතුරේ ගම්මාන ඇතුලේ කුඩා කියවීම් ශාලා තිබෙනවා. රාශිය ශාලා ගම් ඇතුලේ කියවන ජනතාවක් ඉන්නවා. ඒ නිසා මේ කියවීම සහ උතුරේ ජනතාව අතර ඉතාමත් සමීප
දමිළ ජනතාව අතර ඉතාමත් ඓන්ද්‍රිය සබඳතාවයක් තිබුණා. එහෙනම් ජනතාවට රිදවන්න හොඳම තැන කුමක්ද? කියවීම ජීවන විලාසයක් බවට පත් කරගත්තු ජනතාවක්. කියවීම සංස්කෘතිය බවට පත් කරගත්තු ජනතාවක්. කියවන පුස්තකාලට සෙරෙප්පු ගලවලා යන ජනතාවක්. රිදවන්න තියෙන හොඳම තැන කුමක්ද? පුස්තකාලය ගිනි තැබීම. එවැනි ඉතාමත් බිහිසුණු ඛේදවාචකයන්ට අපේ සමාජය මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ අපි සියලු ජනතාවගේ සහෝදරත්වයෙන් සාමයෙන් පිරි රාජ්‍යයක් අපිට අවශ්‍යයි. මා දන්නවා තාමත් අපි මුළුමනින්ම ගැටලු විසඳාගෙන නොමැති බව. තවත් අපි ගැටලු විසඳීම සඳහා දුරක් යා යුතු බව. ඒත් මම ඔබට කියන්න කැමතියි. ජාතික සමගිය වෙනුවෙන් අපි ශක්තිමත් පියවරක් තබා තිබෙනවා. සහතිකයක් දෙන්නම්. මේ තබන ලද පියවර කිසිසේත්ම ආපසු නොහරන මම අවස්ථා ගණනාවක ප්‍රකාශ කරලා තිබෙනවා. අපේ රටේ යලි කිසිදු ජාතිවාදයකට අන්තවාදයකට ඉඩ දෙන්නේ නැහැ. අපිට ඕන අපේ දරුවන් අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. එංගලුඩේ පරම්පරාවේ කිතුම් සයිදි කොණ්ඩේ ඕනේ. අපේ සහෝදරත්වයෙන් පිරි රටක් අවශ්‍යයි. මේ බෙදීම් මේ ඈත් කිරීම දශක ගණනාවක් ඈතට යනවා. ඒ නිසා යලි සමගිය ඉතා කෙටි කාලයක නිර්මාණය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. බෙදීම ඉතිහාසයේ දිගයි. එකතු වීමේ අනාගතයත් පියවර කීපයකින් ඉදිරියට යන්න ඕන. පළමු කොටම කුමක්ද? අනේකාගේ සංස්කෘතිය පිළිගැනීම සහ ගෞරව කිරීම. මා දන්නවා සිංහල ජනතාවට තමන්ගේම සංස්කෘතියක් සහ අනන්‍යතාවයක් තිබෙනවා. දෙමළ ජනතාවට තමන්ගේම අනන්‍ය සංස්කෘතියක් තිබෙනවා. මුස්ලිම් ජනතාවට තමන්ගේම අනන්‍ය සංස්කෘතියක්. අපිට කියන්න පුළුවන් ද කොයි සංස්කෘතියද උසස් කොයි සංස්කෘතියද පහත් කියලා. පළමු කොටම සමාජයක් අවශ්‍යයි. සෑම සංස්කෘතියක්ම ගෞරවනීය පිළිගැනීමට භාජනය කරන සමාජයක් ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මට වේලාවේ සම්බන්ධන මහත්මයා මතක් වෙනවා. එතුමා එක වෙලාවකදී මට කිව්වා අනුර මම කැමති ශ්‍රී ලාංකිකයෙක් කියලා ලෝකෙට හඬ නගලා කියන්න. ඒත් මම කැමති නෑ දෙවෙනි පුරවැසියෙකුට ලංකාවේ ජීවත් වෙන්න. කවරෝ ජන කණ්ඩායමකට දැනෙනවා නම් තමන් මේ රටේ දෙවෙනි පන්තියේ පුරවැසියන් කියලා. ඒ මනින්නේ මම නෙවෙයි. ඒ මනින්නේ ඔබ. මම ඔබගේ විනිශ්චයකරුවා නෙවෙයි. ඔබට ඒත්තුවේ ගත යුතුයි. ඔබට මේ රටේ සියලු අයිතිවාසිකම් සහිත පුරවැසියෙක් බව. ඒ නොවන තාක්කල් ජාතික සමගිය කියන්නේ එය අපි අනාගත මිරිගුවක් විතරයි. අපේ රටේ ඉපදෙන, මේ රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මාකොලට පස් වෙන සෑම දෙනාටම ඒත්තුවේ ආයුතුයි. හැඟීමක් ඇති විය යුතුයි. මේක අපේ මාතෘ භූමිය. ඒ තත්ත්වය ඇති වෙන්න ඕන. එසේ නැතුව අපිට ජාතික සමගිය නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා සාහිත්‍යයට, කලාවට, ක්‍රීඩාවන්ට, අධ්‍යාපනයට විශාල වැඩ කොටසක් තියෙනවා මේ කාර්ය ඉටු කිරීමේදී. මා හිතනවා මේ හිතන වැදගත්ම වැඩ කොටස තියෙනවා දේශපාලනයේ. ඉතිහාසයේ පුරාම දේශපාලනයේ දියත් උනේ බෙදුණු දේශපාලනය. ඒ අයිතිවාසිකම් උත්කර්ෂයට නංවා ඒ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන දේශපාලනය. මතවාද අවුස්සන දේශපාලනය. එකිනෙකාට එරෙහිව පරස්පරම අපිට අවශ්‍ය නේ බෙදුණු දේශපාලනයක් නොවේ. අපි කරන්න ඕන උතුර නැගෙනහිර දකුණ බටහිර ભેදකින් තොරව එකතුණු දේශපාලනය. ඒ නිසා මේ ජාතිවාදී විසිබේජය තිබෙන්නේ දේශපාලනය ඇතුලේ. ජාතිවාදී පරාජයට පත් කිරීම සඳහා නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති සකස් කරලාදී ජාතිවාදී අපි ඉතා වැදගත් පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. ඒ පරිවර්තනය මේ රටේ අනාගත පරම්පරාවට විශාල ජයග්‍රහණ ගෙන දෙවි. අපේ සිහිනයක් තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දරුවෝ එකට සිල්ලම් කරන කණ්ඩායම. පැවිලිලකේ වාඩි වෙලා සියලු දරුවන් තමගේ කණ්ඩායම වෙනුවෙන් අත්පොළ නගන. අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකර ගන්න රටක් අපි හදන්න ඕන. සාහිත්‍යයේ විශාල ප්‍රබෝධයක් අපිට අවශ්‍යයි. කම්බන් රාමායන තුළ තියෙන යහපත් දිවි පැවැත්ම අපේ ජීවිත වලට අපි අතුරු කරගන්නවා. ඒ රසාස්වාදය අපි අපේ ජීවිත වලට ඇතුළත් කළ යුතුයි. හුදු යාන්ත්‍රික සත්වයක සිට මිනිසෙක් බවට අපි පරිවර්තනය විය යුතුයි. අපි හුස්ම ගන්නවා, අපි කතා කරනවා. ඒත් මිනිසත්කම, මනුස්සත්වයේ ගිලිහි තිබෙනවා. ඒ නිසා යලි මනුස්සත්වය පෙරටු කරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී මේ සාහිත්‍ය උත්සවයන්ට වැදගත් අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා කම්බන් කලහගම් ව්‍යාපාරයේ අපේ සමාජික සහ සංවිධායක මහතුරුන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ සෑම වසරක දෙමළ සාහිත්‍ය පිබිදීමක් ඇති කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. අපිට අවශ්‍යයි ශක්තිමත් ලාංකීය දෙමළ සාහිත්‍යයක්. ශක්තිමත් දෙමළ කවීන් අපිට අවශ්‍යයි. කාසි ආනන්දන් වගේ. අපිට ශක්ති චිත්‍රපටකරුවන් අවශ්‍යයි. ලාංකීය දෙමළ කලාවේ සාහිත්‍ය විශාල ප්‍රබෝධයක් අපි ඇති කළ යුතුයි. වෙනුවෙන් මෙදියතන කවරෝ සංගමයක් තිබෙනවා නම්, කවරෝ සංවිධානයක් තිබෙනවා නම් අපි රාජ්‍යයකට ඒ වෙනුවෙන් උපරිම සහාය දායකත්වය ලබා දෙන්න. අපි ශක්තිමත් ලාංකීය දෙමළ සාහිත්‍යයක් ගොඩනගමු. ශක්තිමත් දෙමළ නාට්‍ය කලාවක් ගොඩනගමු. ශක්තිමත් ලාංකීය දෙමළ චිත්‍රපට කලාවක් ගොඩනගමු. අපිට එම සිහිනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියලා ඉල්ලා සිටමින් නැවත වතාවක්ම ස්තුතිවන්ත වෙමින් අතර වෙනවා. බොහොම ස්තුතියි.